ඉතින් මගේ ආදරණීය මිතුරනි ඔබ සියලු දෙනාටම වාසනාවන්ත ජයග්‍රාහී සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සාර්ථකත්වයේ කරා යන මේ ගමනේ ඔබ ඔබේ ජීවිතයෙන් අත්හළ යුතු සිතුවිල්ලක් විදියට මම පරිපූර්ණයි අංග සම්පූර්ණයි කියන සිතුවිල්ල මට හඳුන්වලා දෙන්න පුළුවන්. ලෝකය සංකීර්ණයි. අප මේ වෙනකොට ඉගෙනගෙන තියෙන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක් පමණයි. ඉගෙන ගැනීමට තියෙන පරාසය ඉතාම පුළුල්. එම නිසා තමන් හැම විටම ස්වයං අධ්‍යයනයක නිරත විය යුතුයි. එහිදී සාර්ථකත්වයට පත් පුද්ගලයන්ගේ චරිත කතා වගේම අසාර්ථකත්වයට පත් පුද්ගලයන්ගේ චරිත කතාද අධ්‍යයනය කළ යුතුයි. සාර්ථකත්වයට පත් පුද්ගලයන්ගේ සාර්ථකත්වය ලබාගත්තේ කෙසේද යන්න ජීවිතයට එකතු කරගන්නවා වගේම අසාර්ථක වූවන්ගේ අසාර්ථක වූ තැන් ජීවිතයෙන් වෙනස් කිරීමට අප කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම ජීවිතයේ පරිපූර්ණයේ සිටින මිනිසුන් ජීවිතයේ තමන්ට දෙයක් ලැබෙනකම් බලාගෙන ඉන්න අතර තමන් කිසිවක් ලබා ගැනීමට උත්සාහ නොකරයි. බලා හිඳීමකින් තොරව ලබා ගැනීමේ අරමුණින් කටයුතු කරන්නන් අනිවාර්යයෙන්ම සාර්ථකත්වයේ කරා ළඟා වන්නේ ඔවුන්ගේ අරමුණ සියල්ල හැබෑ කරගන්න. ඉතින් ඔබත් ඔබේ ජීවිතයේ බලා හිඳීමකින් තොරව ලබා ගැනීමේ අරමුණින් උත්සාහයෙන් කටයුතු කරන්න. ඔබට ජය. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.